Women's T20 Cricket World Cup 2026 in England and Wales. පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 12 වනදා ආරම්භ වන්නේ එංගලන්තයේදී. අපි දැනටමත් දන්නවා කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 12ක් මේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ කාණ්ඩය මදක් ප්‍රබල තරගයක් පැවැත්වෙන කාණ්ඩයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ප්‍රබලතම කණ්ඩායම් කිහිපයක් මේ ඒ කාණ්ඩයේ අන්තර්ගතව සිටින නිසා. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය මේ කාණ්ඩයට ඇතුළත් වෙනවා. B කාණ්ඩය ශ්‍රී ලංකාව නියෝජනය කරන කාණ්ඩය. ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව්වන්, ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ නවසීලන්තය මෙන්න මේ කාණ්ඩයට ඇතුළත් වෙලා තිබෙනවා. ඉතින් පළමු වටේදී මේ කාණ්ඩයක් තුල ඒ කාණ්ඩයේ සියලු කණ්ඩායම් සමග තරග වැදීම තමයි ඒ කණ්ඩායම් වල වගකීම බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ එක කාණ්ඩයක 1 සහ 2 ස්ථාන ලබා ගන්න කණ්ඩායම් දෙක, අනිත් කාණ්ඩයේ 1 සහ 2 ස්ථාන ලබා ගන්න කණ්ඩායම් එක අවසන් පූර්ව වටයට පිවිසෙනවා. මෙහිදී ඒ කණ්ඩායමේ පළමු කණ්ඩායම B කාණ්ඩයේ දෙවනි කණ්ඩායම සමගත්, B කාණ්ඩයේ පළමු කණ්ඩායම ඒ කාණ්ඩයේ දෙවනි කණ්ඩායම සමගත් සෙමි ෆයිනල් වටේදී එහෙමත් නැත්නම් අවසන් පූර්ව තරගයේදී තරග කරන්නට නියමිතයි. මේ ක්‍රියාවලියත් එක්කම ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සාමාන්‍යයෙන් තරගාවලියෙන් තරගාවලියට තරග කොන්දේසි ඉදිරිපත් කරනවා. එහෙමත් නැත්නම් තරග කොන්දේසි ප්‍රකාශයට පත් කරනවා. අද අපි සූදානම් වෙන්නේ මේ තරග කොන්දේසි මොනවද කියන කාරණය පිළිබඳව මදක් අවධානය යොමු කරන්න. අපි දන්නවා නීති රීති තියෙනවා. මේ නීති රීති ස්ථාවරයි. මේ ස්ථාවර නීති රීති අතරේ මේ ස්ථාවර නීති රීති වලට යටත්ව තරගාවලියට අවශ්‍ය කොන්දේසි ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව මෙවර කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විශේෂිත වූ කොන්දේසි පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් පන්දුවේ බර, ක්‍රිකට් පිත්තේ ප්‍රමාණය, තනතිරුවේ දිග යාර 22, විකට්ටුවේ උස මෙවැනි දේවල් වෙනස් වෙන්නේ නැහැ. නමුත් තරගය පවත්වාගෙන යනකොට තරගය පැවැත්වීම සම්බන්ධ කොන්දේසි මාලාවක් ඉදිරිපත් වෙනවා. දැන් මෙවර තරගාවලියේ කොන්දේසි මොනවාද කියන කාරණය පිළිබඳවයි අපි අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ. පළමුවෙන්ම අපි අවධානය යොමු කරමු ඩ්‍රින්ක්ස් බ්‍රේක්. එහෙමත් නැත්නම් මේ ඉනිමක් අතරතුරදී සිසිල් පැන් පානය සඳහා ලබා දෙන විවේකය. මෙවර කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාර 20ක එක් ඉනිමක් ඇතුලේ මෙවැනි සිසිල් පැන් පානය සඳහා ලබා දෙන විවේකයන් දෙකක් තියෙනවා. 6 වෙනි පන්දුවාරයේ අවසානයේ සහ 14 වන පන්දුවාරයේ අවසානයේදී යම් කිසි ආකාරයකින් මේ 6 වන පන්දුවාරයේ ක්‍රියාත්මක වෙන අතරතුර කඩුල්ලක් බිඳ වැටුනොත් ඒ මොහොතේම මේ විවේකය ලබා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි 14 වන පන්දුවාරයේදී අවසානයේදී 14 වන පන්දුවාරයේ ඇතුළෙත් කඩුල්ලක් බිඳ වැටුනොත් ඒ අවස්ථාවේදීම මේ ඩ්‍රින්ක්ස් බ්‍රේක් එක එහෙමත් නැත්නම් සිසිල් පැන් පානය සඳහා වූ විවේකය ලබා ගන්නට තරග කොන්දේසි වලින් නියම කරලා තියෙනවා. මෙවර තරගාවලියේදී මේ ලැබෙන ඩ්‍රින්ක්ස් බ්‍රේක් එහෙමත් නැත්නම් සිසිල් පැන් පානය සඳහා ලබා දෙන විවේක කාලයේදී කණ්ඩායමේ ප්‍රධාන පුහුරුකරුට පුළුවන් ක්‍රීඩා පිටියට ප්‍රවේශ වන්නට. ක්‍රීඩා පිටියට ප්‍රවේශ වෙලා Tamanගේ කණ්ඩායම සමග අදහස් වමාරු කරගැනීමේ අවසරය මෙවර තරග කොන්දේසි වලින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට ලැබිලා තියෙනවා. මීට පෙර කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවන්ට පමණයි මේ විවේක කාලය තුල පිටියට එහෙමත් නැත්නම් ක්‍රීඩාංගණයට පිවිසෙන්නට අවකාශ සැලසීලා තිබුණේ. නමුත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ප්‍රධාන පුහුණුකරුට මේ තන පිටියට එන්නට පුළුවන්. එහෙම නැත්නම් අර 4 සීමාවෙන් ඇතුළට ඇවිල්ලා Tamanගේ කණ්ඩායමත් එක්ක තරගයේ පැවති ආකාරය, තරගයේ පැවැත්විය යුතු ආකාරය පිළිබඳ කතා බහ කරන්නට සහ අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ඉඩකඩ විවර කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි යම්කිසි ආකාරයකින් තරගයක් විවිධ හේතු මත වර්ෂාව හෝ වේවා වෙනත් හේතුවක් මත පන්දුවාර 10ට අඩුවෙන් ක්‍රීඩා කරනවා නම් එක ඉනිමක්, මේ පන්දුවාර 10ට අඩු කිසිම ඉනිමකදී මේ සිසිල් පැන් පානය සඳහා විවේකයක් ලබා නොදෙන තීරණයක තමයි ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ඉන්නේ. ඉනිමක් පැය විනාඩි 15කදී අවසන් කරන්න ඕනේ. වෙනත් විදිහකින් කිව්වොත් පැයකට පන්දුවාර 16ක් ක්‍රියාත්මක කරන්න ඕනේ මේ තරගාවලිය තුල. පැයකට පන්දුවාර 16ක් පැයයි විනාඩි 15ක් තමයි එක ඉනිමක් ක්‍රියාත්මක වන්නේ. ඊට අමතරව තරග ආරම්භයට පෙර කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාව තියෙන්නේ තරග ආරම්භයට පෙර විනාඩි 30 සිට විනාඩි 15 අතර. මේ කාරණේ වෙනස් වෙන අවසන් මහා තරගයේදී
විනාඩි 40ත් විනාඩි 25ත් අතර අනිවාර්යෙන් කාසිය වාසිය උරගා බැලිය යුතුයි කියලා මෙවර තරග කොන්දේසිවල ඇතුළත්. ඒ විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාව තරග වදින්නේ පළමු තරගයට එංගලන්තය සමග ලබන 12 වෙනිදා. මෙන්න මේ තරගයේදී අනිවාර්යෙන්ම තරගය ආරම්භයට විනාඩි 30කට පෙර කාසිය වාසිය උරගා බැලිය යුතුයි කියලා මෙවර ජාත්‍යන්තර ක්‍රිකට් සභා කොන්දේසිවල සඳහන් වෙනවා. ඊට පස්සේ මේ තරගාවලියේදී සෙමිෆයිනල් සහ ෆයිනල්ස් වලට එහෙමත් නැත්නම් අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය සඳහා අතිරේක දින ලබා දීලා තියෙනවා. යම් කිසි ආකාරයකින් පළමු දිනේ තරගය පවත්වන්නට බැරි වුණොත් පළමු වන සෙමිෆයිනල් තරගය එහෙම නැත්නම් දෙවන සෙමිෆයිනල් තරගය ෆයිනල් මැච් එක එහෙමත් නැත්නම් පළමු අවසන් පූර්ව තරගය දෙවන අවසන් පූර්ව තරගය සහ අවසන් මහා තරගය එදින පවත්වන්නට බැරි වුණොත් ඊට පසු දිනේ තරගය පැවැත්වීමේ අතිරේක දිනයක් ලබා දී තිබෙනවා. හැබැයි යම් කිසි ආකාරයකින් තරගය નિયમિત දිනේ පටන් අරගෙන નિયમિત දිනේ අවසන් කරන්නට බැරි වුණොත් අපි හිතමු යම් කිසි ආකාරයකින් පන්දුවාර 5ක් යවා තිබියදී වර්ෂාව ඇදහැලෙනවා. ඊට පස්සේ අතිරේක කාලයක් දීලා තිබෙනවා. මේ අතිරේක කාලයේදී තරගය අවසන් කරන්නට හැකියාවක් ලැබුණේ නැත්නම් තරගය අතිරේක දිනේදී ක්‍රියාත්මක කරන්නට පුළුවන්. හැබැයි තරගය ආරම්භ වන්නේ අර අවසන් වූ ස්ථානයේ සිට. යම් කිසි ආකාරයකින් පන්දුවාර 5යි පන්දු දෙකක් ක්‍රියාත්මක කරලා තිබ්බනම් තරගය ආරම්භ වන්නේ පන්දුවාර 5යි 3 වන පන්දුව ක්‍රියාත්මක කරන අවස්ථාවේ සිට. ඒ නිසා තරගය නතර කරපු තැනින් තමයි නැවතත් තරගය පටන් ගන්න. මෙවර තරග කොන්දේසි අනුව. ඊට පස්සේ යම් කිසි ආකාරයකින් මේ තරගයකට බාධා වෙනවා නම් පළවෙනි දවසේදී අතිරේක විනාඩි 60ක කාලයක් තරගය පැවැත්වීම සඳහා ලබා දී තිබෙනවා. අපි හිතමු තරගය අවසන් වෙන්නට ඕනේ 3ට නම් 4 දක්වා අතිරේක විනාඩි 60ක් තිබෙනවා තරගය පවත්වාගෙන යන්න. මෙය සෙමිෆයිනල් වලදී එහෙමත් නැත්නම් අවසන් පූර්ව තරගයේ වලදී විනාඩි 90ක අතිරේක කාලයක් ලබා දී තිබෙනවා. යම් කිසි ආකාරයකින් මේ සෙමිෆයිනල් තරගයක් අතිරේක දිනයට ක්‍රියාත්මක කරන්නට සිද්ධ වුණොත් යම් කිසි ආකාරයකින් පළමු දිනේ මේ අතිරේක විනාඩි 90ත් අරගෙන තරගය පවත්වන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ තරගය යම් කිසි ආකාරයකින් නැවතත් දෙවන දවසට යනවා. දෙවන දවසට ගියාම දෙවන දවසේදී අතිරේක විනාඩි 120ක් ලබා දී තිබෙනවා තරගය සම්පූර්ණ කරන්නට. ඒ කියන්නේ පැය දෙකක අතිරේක කාලයක් හිමි වෙනවා යම් කිසි ආකාරයකින් එදිනත් වර්ෂාව තිබුණොත්. කොහොම හරි තරගය පවත්වන්නට අතිරේක පැය දෙකක කාලයක් වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ යම් කිසි ආකාරයකින් අවසන් මහා තරගයට පළමු දිනේ හෝ දෙවන දිනේ මේ අතිරේක දිනේ හෝ පළමු දිනේ මේ ඕනම දවසක බාධා මත වුණොත් පැය දෙකමාරක කාලයක් එහෙමත් නැත්නම් විනාඩි 150ක අතිරේක කාලයක් ලබා දෙන්නට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව Tamanගේ කොන්දේසිවලදී තීරණය කරලා තියෙනවා. හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. යම් කිසි ආකාරයකින් ඉන්දීය කණ්ඩායම සෙමිෆයිනල් වටේට පිවිසුනොත් අවසන් පූර්ව වටේට පිවිසුනොත් ඔවුන් ක්‍රීඩා කරන්නේ පළමු සෙමිෆයිනල් තරගයට. මේකත් තරග කොන්දේසියක් විදිහට මෙවර ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව අපි දන්නේ නැහැ කුමක්ද කියලා. නමුත් කොහොම හරි ඉන්දීය කණ්ඩායම T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයකට පිවිසුනොත් ඔවුන් ක්‍රීඩා කරන්නේ මේ තරගාවලියේ මූලික වටේ කුමන සැලසුම් තිබුණත් මුලින් කුමන සැලසුම් තිබුණත් තරග කොන්දේසි අනුව පළවෙනි සෙමිෆයිනල් තරගය තමයි ඔවුන් ක්‍රීඩා කරන්නේ. ඊට පස්සේ මේ තරගයේ ලකුණු ලබා දෙන්නේ තරගාවලියේ ලකුණු ලබා දෙන්නේ මෙහිමයි. තරගයක් ජයගත්තොත් ලකුණු 2යි. තරගයක් අත්හිටවන්න සිදු වුණොත් 1 ලකුණක් හිමි වෙනවා කණ්ඩායම් දෙකටම. පරාජයට ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් යම්කිසි ආකාරයකින් කාණ්ඩයක ලකුණු සම වුණොත් මොකද වෙන්නේ? එහෙමත් නැත්නම් සම තැන්වල හිටියොත් මොකද වෙන්නේ? කොහොමද 1 සහ 2 තෝරාගන්නේ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට යන්නේ? මේ පිළිබඳවත් කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ඉදිරිපත් කරලා තියෙනවා. මේ තෝරා ගැනීම සිද්ධ වෙන්නේ මෙහෙම. පළවෙනි තෝරා ගැනීම තමයි පළවෙනි කාණ්ඩයේදී එහෙමත් නැත්නම් කණ්ඩායම් තරගවලදී ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව. මේක වරද්දා ගන්න එපා. ප්‍රසාද ලකුණු නෙමෙයි ලකුණු පොයින්ට්ස්. එතකොට ලබා ගන්න පොයින්ට් සංඛ්‍යාව. අපි හිතමු ඒ කාණ්ඩයේ කණ්ඩායම් දෙකක් ඉන්නවා පොයින්ට් සමානයි. කණ්ඩායම් දෙකක් ලකුණු 6 බැගින් ලබාගෙන ඉන්නවා. කණ්ඩායම් 3ක් ඉන්නවා කියලා අපි හිතමු 3ක් ඉන්නවා ලකුණු 6 බැගින් ලබාගෙන. එහෙමනම් කොයි කණ්ඩායම් දෙකද අවසන් පූර්ව වටයට යන්නේ? අන්න එතනදී සලකා බලනවා දෙවනි සාධකයේ බවට පත්වන්නේ වැඩිම ජයග්‍රහණ ලබාගෙන තියෙන කණ්ඩායම කවුද කියලා. දැන් ඔබට හිතෙන්නට පුළුවන් ලකුණු සම වෙනවා නම් කොහොමද වැඩිම ජයග්‍රහණ කියලා. යම් කිසි ආකාරයකින් තරග දෙකක් ජය ගන්න කණ්ඩායම ලකුණු 4ක් ලබාගෙන තිබෙනවා. එක තරගයක් ජයගෙන තරග දෙකක් අත්හිටෙවුවොත් එහෙම නැත්නම් ජය පරාජයෙන් තොර වුණොත් පවත්වන්නට බැරි වුණොත් එක එක ලැබෙනවා. එතකොට ලකුණු 4යි. එහෙනම් කණ්ඩායම් දෙකම ලකුණු 4 බැගින් ලබාගෙන ඉන්නේ. එතනදී බලන්නේ වැඩිම ජයග්‍රහණ ලබාගත් කණ්ඩායමට තමයි සෙමිෆයිනල් යන්නට අවස්ථාව තියෙන්නේ. යම් කිසි විදියකින්
ලකුණුත් සම වෙලා ජයග්‍රහණත් සමාන නම් මොකද වෙන්නේ? ඔන්න ඔතනදි තමයි ශුද්ධ ලකුණු වේගය එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් දන්න net run rate එක බලාත්මක වෙන්නේ. net run rate එක අනුව ඊට පස්සේ කණ්ඩායම තීරණය වෙනවා. යම් කිසි විදිහකින් මේක ටිකක් අමාරුයි සිද්ධ වෙන්න. හරිම අහඹුව තමයි සිද්ධ වෙන්නට පුළුවන් වෙන්නේ. යම් කිසි විදිහකින් ලකුණුත් සමාන වෙලා ජයග්‍රහණත් සමාන වෙලා net run rate එකත් සමාන වුණොත් මොකද වෙන්නේ? අන්න එහෙම වුණොත් මේ ලකුණු සමවන කණ්ඩායම් දෙක අතර තරගය ජයගත්ත කණ්ඩායමට පුළුවන් වෙනවා සෙමි ෆයිනල් වටේට එහෙම නැත්නම් අවසන් පූර්ව වටේට පිවිසෙන්නට. යම් කිසි විදිහකින් මේ තරගය අත්හැර දමලා තිබුණා නම් මොකද වෙන්නේ? දැන් ඔන්න අර මූලික සාධක සියල්ල අත්හැරුණා. දැන් මේ තරගයත් ලකුණු සම වෙලා හරි තරගය ජය පෙරදුමෙන් තොරව අවසන් වෙලා හරි නම් මොකද වෙන්නේ? මෙන්න මෙතනදී ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ඔවුන්ගේ අවසන් කොන්දේසිය නිකුත් කරනවා. ඒ කොන්දේසිය තමයි මේ සියල්ල සමනම් 2026 කියන්නේ මේ වසරේ ජුනි මාසේ 11 වෙනිදා. ඒ කියන්නේ තරගාවලිය මේ ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය පටන් ගන්නට කලින් දවසේ ලෝකයේ තිබෙන රෑන්ක් එක අනුව ඉහළින් ඉන්න කණ්ඩායම තමයි සෙමි ෆයිනල් සඳහා සුදුසුකම් ලබන්නේ. එහෙමත් නැත්නම් ජුනි 11 වෙනකොට මේ කණ්ඩායම් අතර රෑන්ක් එකේ ඉහළ ඉන්න කණ්ඩායම සෙමි ෆයිනල් වටය සඳහා සුදුසුකම් ලබන බව තමයි ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ මේ කියන කොන්දේසිවල ඇතුළත් වෙන්නේ. යම් කිසි ආකාරයකින් සෙමි ෆයිනල්ස් එහෙමත් නැත්නම් අවසන් පූර්ව තරගවල ලකුණු සම වුණොත් ක්‍රීඩා කරන්නට බැරි වුණොත් කොයි ආකාරයටද ෆයිනල් සඳහා කණ්ඩායම තෝරාගන්නේ? මේකත් මේ තරග කොන්දේසිවල අන්තර්ගත වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මොකක්ද? ජාත්‍යන්තර ක්‍රිකට් සභාව කියන්නේ යම් කිසි විදිහකින් සෙමි ෆයිනල් තරගය දවස් දෙකේදීම පවත්වන්න බැරි වුණොත් මොකක් හෝ හේතුවකින් ඊට පස්සේ ෆයිනල් යන කණ්ඩායම තෝරාගන්න ඕනේ. ඒකට නිර්ණායකය තමයි මේ කණ්ඩායම් දෙක සෙමි ෆයිනල් ක්‍රීඩා කරන්නට නියමිත කණ්ඩායම් දෙකෙන් ඔවුන්ගේ මූලික තරග වටේදී එහෙම නැත්නම් A හෝ B කාණ්ඩයේ තරග කරලා එයින් ඉහළින් ඉවර කරලා තියෙනවා නම් කවුරු හරි අපි හිතමුකෝ තරගය තියෙන්නේ A1 B1 කියලා. A1 B2 කියලා A1 B1 වෙන්න බෑ. A1 B2 කියලා semi final එක තියෙන්නේ. බැරි වෙලා මේ තරගය ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. එතකොට තමන්ගේ group stage එකේදී මුලින් ඉහළින් ඉවර කරන කණ්ඩායම වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම තමයි final යන්නේ. එහෙනම් A1 අනිවාර්යෙන් final යනවා. මේකත් තරග කොන්දේසියක් විදිහට මෙවර අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව යම්කිසි ආකාරයකින් ෆයිනල් තරගය අවසන් මහා තරගය ලකුණු සම වුණොත් සුපර් ඕවර්ස් ක්‍රියාත්මක කරලා අතිරේක කාලයත් සම්පූර්ණ වුණොත් එතනින් එහාටත් තරගයේ තීරණයක් ගන්න බැරි නම් අන්න ඒ අවස්ථාවේදී ලෝක කුසලානයේ සඳහා සම ශූරියන් ප්‍රකාශයට පත් කරන්නට තීරණය කරලා තියෙනවා. මේක තමයි මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මේ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පැවැත්වෙන තරග කොන්දේසි මාලාව. අනිකුත් සියල්ල ජාත්‍යන්තර ක්‍රිකට් නීති රීති වලට යටත්ව තමයි පැවැත්වෙන්නේ. මේ තමයි විශේෂිත කොන්දේසි සමුදාය. ඊට අමතරව මතක් කරන්නට ඕන කාරණා කිහිපයක් තියෙනවා. දැන් අපි දන්නවා පිරිමි තරගවලදී යාර 30 සීමාවක් තියෙන්නේ. හැබැයි කාන්තා තරගවලදී යාර 25.15ක සීමාවක් තමයි තිබෙන්නේ. යාර 25.15ක සීමාවක් එහෙමත් නැත්නම් මීටර් 23ක සීමාවක්. මේ මීටර් 23 සීමාව තනි සුදු ඉරකින් සම්පූර්ණයෙන් සලකුණු කරන්නට ඕනේ. එහෙම නැත්නම් මීටර් 5න් 5ට යාර 5න් 5ට ඩොට්ස් තියලා සලකුණු කරන්න ඕනේ කියලත් සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව මෙවර තරගාවලියේදී තාක්ෂණය භාවිත වෙනවා. අර පන්දුව යන ගමන් මාර්ගය එහෙමත් නැත්නම් අපි කියනවා පන්දුවේ ගමන් මාර්ගය තෝරා ගැනීම සඳහා භාවිත කරන්නේ Hawkeye තාක්ෂණය. Hawkeye Innovations තමයි මේ තාක්ෂණය ලබා දෙන්නේ. එහෙනම් එය තමයි මෙවර තරගාවලියේ නිල තාක්ෂණය පන්දුවේ ගමන් මාර්ගය බෝල් ට්‍රැකින් සිස්ටම් කියලා අපි කියනවා. මේ බෝල් ට්‍රැකින් සඳහා භාවිත කරන්නේ Hawkeye සිස්ටම් එක. එහෙමත් නැත්නම් Hawkeye Innovations හඳුන්වා දීපු පන්දුවේ ගමන් මාර්ගය නිර්ණය කරන ක්‍රමවේදය. ඊට අමතරව අල්ට්‍රා එජ් තාක්ෂණය එහෙමත් නැත්නම් පන්දුව පිත්තේ ගැටෙනවාද කියලා බලන්නේ අල්ට්‍රා එජ් කියන ක්‍රමවේදය ඔස්සේ. අල්ට්‍රා එජ් කියන්නේ Hawkeye Innovations හඳුන්වා දුන් මේ පිත්තේ පන්දුව ගැටෙනවාද කියා හඳුනා ගැනීමේ තාක්ෂණය. මේ තමයි නිල තාක්ෂණයන් අර පන්දුවේ ගමන් මාර්ගය සහ පන්දුව ගැටෙනවාද කියන කාරණය පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා මෙවර භාවිත කරන. ඉතින් අපි කතා කළේ මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කොන්දේසි ගැන. අපි සූදානම් මේ තරගාවලිය ගැන තවදුරටත් ඉදිරියට කතා කරන්නට. රැඳිලා ඉන්න මික්ස් ක්‍රිකට් ඔබට හැමදාමත් මේ තරගාවලිය පිළිබඳ තොරතුරු ලබා දෙන්නට තොරතුරු ගෙන එන්නට සූදානම්ෙන් ඉන්නවා. Women's T20 Cricket World Cup 2026 in England and Wales.